ඉතින් වෙසක් කාලෙට බොහෝ දෙනෙක් හදන නිර්මාණයක් තමයි මේ අටපට්ටම් කෝඩුව. අටපට්ටම් කෝඩුවක් හදන්න අපි මේකෙදි පාවිච්චි කරන්නේ බීම බට. ඉතින් බටපත්තුරු හොයාගන්න අමාරු කෙනෙක්ට උනත් ලේසියෙන්ම මේ විදිහට මේ බීම බට පාවිච්චි කරලා මේ අටපට්ටම් කෝඩුව පොඩි වෙලාවකින් හදාගන්න පුළුවන්. ඉතින් බීම බට අරගෙන අඟල් 6ක විතර දිග කැබලි කපාගෙන අපි මේ විදිහට මේ වගේ කටුවක් රත් කරලා ඒ කොටස් එකිනෙක සම්බන්ධ කරගන්නවා. ඉතින් ඕගලන්ට මේකට මොකක්ද තද කරන ටූල් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් වැඩි රසණයක් නැති නිසා මෙන්න මේ විදිහට අපි කටුව රත් කරලා ඒ කැබලි දෙකේ කොන් දෙක එකට තියලා අලව ගැනීම සිදු කරගන්නවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය අටපට්ටමක් හදන්න කොටු 6ක් ඕනේ. ඉතින් මේ විදිහට අපි කොටු 4ක් හදාගෙන එක පෙළට සම්බන්ධ කරගන්නවා. අටපට්ටමේ බඳ කොටස හදාගන්න. ඊට පස්සේ ඒ කොටස් 4 එකට නමලා මෙන්න මේ විදිහට කෙලවරින් නැවතත් අර විදිහටම කටුව රත් කරලා සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ තමයි අපි ඉහළ සහ පහළ කොටස් දෙක සම්බන්ධ කරගන්නේ. ඒ කොටු දෙකත් සම්බන්ධ කරගන්නේ අර විදිහටම කටුවක් ආධාරයෙන්. ඉතින් ඕගලන්ට පේනවා මේ විදිහට සව් කඩදාසි වලින් අපිට මෙන්න මේ විදිහට අටපට්ටම් කෝඩුව සරසලා මේ වෙසක් එකට ඕගලන්ට මේ කූඩුව ලස්සනට එල්ලන්න පුළුවන්.